නිව්ටන් නියමයේ ඊළඟ ගැටලුව ආකෘතියට යන්නේ පුතේ අපි මිනිසෙකුට දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කරන්න. මිනිසෙකුට විතරක් නෙවෙයි වස්තුවකට මිනිසෙකුට දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කරන්න. හරි. මම මේක හරි අපූර්වවට පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. මෙන්න මෙතන තියෙනවා තිරස් බිමක්. තිරස් හරි බිමක් තියෙනවා. ඒ බිම මත ඉන්නවා මිනිසෙක්. අපි මම මේ මිනිසා ඇඳට මිනිසා අඳින්න ඕනේ නැහැ. මිනිසා බෝලයක් විදිහට අඳින්න ඕනේ. මං ඉස්සරහට කරන්නේ එහෙමයි. මිනිසා බෝලයක් විදිහට අඳිනවා. එතකොට මිනිසාගේ ස්කන්ධේ පුතේ මේ මිනිසාගේ සත්‍ය බර මොකක්ද? අපි බලසටහන අඳිමු. ඔන්න මේ පොළව සහ මිනිසාගේ ස්කන්ධය M මම පොළව වෙනම ඇඳා. හරිද? පුතේ මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පහළට mg. හරිද? ඒතර mg තමයි එයාගේ සත්‍ය බර වෙන්නේ. එයාගේ සත්‍ය බර වෙන්නේ mg. හරිනේ? එයාගේ සත්‍ය බර mg. mg විතරද මෙයා මත ක්‍රියාත්මක කරන බලය? පුතේ මිනිසා විසින් පොළව මත ක්‍රියාත්මක කරන බලයක්. අපි ඒකට කියනවා ක්‍රියාව කියලා. එතකොට මේ r කියන්නේ කවුද? මේ r කියලා කියන්නේ මිනිසා විසින් මිනිසා මගින් පොළව මත ඇති කරන බලය. පොළව මත ඇති කරන බලය. පොළව මත ක්‍රියාව. පොළව මත ඇති කරන බලය නැත්තම් ක්‍රියාව. පුතේ මිනිසා විසින් පොළව මත බලයක් නැත්තම් ක්‍රියාවක් ඇති කරා පොළව නිකන් ඉන්නේ නැහැ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ දුවලා එනවා එතෙන්ට. මොකද්ද වෙන්නේ? මිනිසා විසින් පොළව මත මෙහෙම ක්‍රියාවක් ඇති කරනකොට පොළව මගින් මිනිසා මත ඇති කරන ප්‍රතික්‍රියාවක්. එතකොට මෙයා මත මෙන්න මෙහෙම තව බලයක් ඇති කරනවා. මේ R බලය. ඒක මම රතු පාටින්ම අඳින්න. එතකොට එතන තියෙනවා පුතේ කැපිටල් R බලයක්. එතකොට කවුද මේ R කියලා කියන්නේ? මේ R කියලා කියන්නේ පොළව මගින් මිනිසා මත ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මම ගන්නම් මිනිසා මත පමණක් බල. මම මෙතන ගන්නම්කෝ. මේක මම වෙනම අදින්න. මිනිසා මත බල අඳිමු. මිනිසා මත බල අඳිමු පුතේ. දැන් මේ බලය මිනිසා මත බලයක්ද? මේ R බලය මිනිසා මත බලයක් නෙවෙයි. මොකද පොළව මගින් මිනිසා මත ඇති කරන බලය තමයි මේක. මේක මිනිසා මත ඇති කරන බලයක් නෙවෙයි. ඔන්න පොළව මගින් මිනිසා මගින් පොළව මත ඇති කරන බලය මේ මිනිසා මත බලයක් නෙවෙයි. පොළව මගින් මිනිසා මත ඇති කරන මේ ප්‍රතික්‍රියාව පොතේ අනිවාර්ය මිනිසා මත බලයක්. එහෙනම් මිනිසා මත බල දෙකයි. එකක් බර පහලට mg අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව R. මේකට අපි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. පුතේ ඇත්තටම මෙන්න මේ R තමයි මිනිසාට දැනෙන බර කියලා කියන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් සර් දැනෙන බරයි සත්‍ය බර R සමානයිනේ mgට. දැනෙන බරයි සත්‍ය බරයි සමානයිනේ. හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන තැන් නොවෙන තැන් දැන් කියලා දෙන්න යන්නේ එකින් එක. වෙන තැන් සහ නොවෙන තැන් මම කියලා දෙනවා. ඒක කොටස් පහකට නිශ්චල නම් නියත වේගෙන් ඉහළට යනවා නම් හෝ පහළට යනවා නම් නියත ත්වරණයකින් යනවා නම් ඉහළට නියත ත්වරණයක් පහළට තියෙනවා නම් සහ ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනවා නම් කියලා අවස්ථා පහක් යටතේ දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කරනවා. පොඩි කාලයයි යන්නේ පුතේ මේකට. එහෙනම් මතක තියාගන්න මිනිසාට දැනෙන බර කියලා කියන්නේ බිම මගින් මිනිසා මත ඇති කරන ප්‍රතික්‍රියාවට. තේරුණා නේද පුතේ? හරි. අපි එනම් මේ ටික සටහන් කරගනිමු. ඊළඟ ගැටලු ක්‍රමයේ ලියා ගන්න පුතේ. වස්තුවකට ඇල ඉරක් මිනිසාට ගැටලු ක්‍රමයේ අංක 5 නේද? වස්තුවකට ඇල ඉරක් මිනිසාට දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කිරීම. දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කිරීම. හරි නේද? දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස පැහැදිලි කිරීම. මේ රූපේ ඉස්සල්ලා ඇඳ ගන්න. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න. ඇඳලා මෙහෙම ලියා ගන්න. තිරස් බිමක් මත සිටින මිනිසෙක් සලකමු.
තිරස් බිමක් මත සිටින මිනිසෙක් සලකමු. තිරස් බිමක් මත සිටින මිනිසෙක් සලකමු. හරිනේ? රයිට්. ඊට පස්සේ මේ රූපය ඇඳනේ. දැන් මෙන්න මේ ටික සටහන් කරගන්න පුතේ වීඩියෝ එක නතර කරලා මම නෝට් එක දෙනවා. වීඩියෝ එක නතර කරලා මේ ටික ඇඳගන්න. හරි මම හිතනවා වීඩියෝ එක නතර කරලා ඇඳගන්න නැති කියලා ලියන්න පුතේ මෙහෙම. මිනිසාට දැනෙන බර සමාන වන්නේ මිනිසාට දැනෙන බර සමාන වන්නේ බිම මගින් මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවටයි. හරිනේ? හරි. රයිට්. ඊළඟට තරුවක් දාලා එහෙම නැත්නම් මාතෘකාවක් වගේ ලියා ගන්න. පද්ධතියක් මත මේක උත්තෝලකයක් හරි මොකක් හරි කියලා නැත්නම් උත්තෝලකයක් කියලා ගන්නකො. උත්තෝලකයක් මත ඒක තමයි පද්ධතිය. ඒතකොට උත්තෝලකයක් මත නැත්නම් උත්තෝලකයක බිම මත සිටින මිනිසෙකුට දැනෙන බර සහ සත්‍ය බර අතර වෙනස සොයමු. නැත්නම් සම්බන්ධය ලබා ගමු. දැනෙන බර සහ සත්‍ය බර අතර සම්බන්ධය ලබා ගනිමු. එහෙම ලියවම හරි. සම්බන්ධය ලබා ගන්න. එතන ගන්න මේ රූපේ. මේක තමයි උත්තෝලකය. උත්තෝලකය කියන්නේ ලිෆ්ට් එක උඩට පහළට යන එක ලිෆ්ට් එක. මේ රූපය ඇඳනේ. හරි. මේක අවස්ථා මම 5-4 කරන්නම්. 5-4 කරන්නේ මෙහෙමයි. පළවෙනි එක තමයි පුතේ නිශ්චල හෝ නියත ප්‍රවේගයෙන් ඉහළට හෝ පහළට චලිත වන විට. දැන් එතෙන්දි වෙන්නේ මෙහෙමයි. උත්තෝලකයේ බිම මෙහෙම අඳිනවා. මෙන්න පුතේ මිනිසා. ඔන්න මිනිසා. හරිනේ? ඔන්න මිනිසා. බල ලකුණු කරනවා. එයාගේ බර පහළට mg තමයි සත්‍ය බර. මේ r නේ පුතේ දැනෙන බර. මේක තමයි දැනෙන බර. හරිනේ? එක්ක මෙයා නිශ්චලයි එහෙම නැත්නම් නියත වේගෙන් යනවා නම් අනිවාර්යයෙන් මෙයාගේ ස්කන්ධය m නේ. අපිට m ට දාන්න පුළුවන් ඉහළට බල සමාන වෙනවා කාටද පුතේ? පහළට බලවලට. ඇයි නියත නිශ්චලයි නම් මෙයා මත ඉහළට බලය පහළට බලය සමානයිනේ. මිනිසා නිශ්චලයි නම් මෙයා මත ඉහළට බලයයි පහළට බලය සමානයි. ඉහළට බලයයි පහළට බලය සමානයි. එහෙම නැත්නම් නියත වේගෙන් යනවා නම් ඒත් එහෙමනේ සඵල බලයක් නැහැනේ. නිශ්චල නම් හෝ නියත වේගයෙන් සිරස්ව චලිත වෙනවා නම් සඵල බලයක් නැහැ. ඒ කියන්නේ ඉහළට බලය පහළට බලය සමානයි මිනිසා මත. එහෙනම් r සමානයි කාටද පුතේ? mg ට. එම නිසා දැනෙන බර මෙතන දැනෙන බර සමානයි කාටද පුතේ? mg කියලා කියන්නේ සත්‍ය බරට. එහෙනම් මේ පද්ධතිය නිශ්චල නම් හෝ නියත වේගයෙන් සිරස්ව චලිත වෙනවා නම් අනිවාර්යෙන් මෙයාට දැනෙන බරයි සත්‍ය බරයි සමානයි. හරි නේද? දැනෙන බර සහ සත්‍ය බර අනිවාර්යෙන්ම සමාන වෙනවා. මේ කතන්දර ටික අනිවාර්යෙන් මේක තේරුම් ගන්න. ඔන්න ඊළඟ අවස්ථාව මම ගන්නම් ඉහළට සිම්පල් A ත්වරණයක් පවතින විට. ඉහළට සිම්පල් A ත්වරණයක් තියෙනවා නම් අර වගේ මම බිම ඇඳගත්තා මෙන්න මිනිසා. හරිනේ? මෙයාගේ ස්කන්ධය m. පුතේ ඉහළට A ත්වරණයක් තියෙනවා කියන්නේ මෙයාගේ බර පහළට mg බිම මගින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාව r ඉහළට තියෙනවනේ පුතේ පද්ධතියට A ත්වරණයක්. පුතේ වස්තුවකට කිසියම් දිශාවකට ත්වරණයක් තියෙනවා මොකද්ද කරන්නේ? අපි කරන්නේ එයාට ඉහළට දානවා f සමාන ma කියන සමීකරණය. ඉහළට f සමාන ma දානකොට මෙයා මත සඵල බලය කවුද? ඉහළට බලය r පහළට බලය mg. එතකොට එනවා පුතේ r ඍණ mg. r ඍණ mg සමාන වෙනවා ma ට. එතකොට බලන්න පුතේ එතන r සමාන එහා පැත්තට ගෙනියන්න mg ධන ma. ඒ කියන්නේ r සමානයි
mg m වාරයක් g ධන a. හොඳට බලන්න පුතේ. සත්‍ය බර mgට වඩා සත්‍ය බරට වඩා අනිවාර්යෙන්ම තව කැලලක් එකතු කරාම r වැඩි නේද? r කියලා කියන්නේ දැනෙන බර. එහෙනම් දැනෙන බර සමාන විශාල වෙනවා කාට වඩාද පුතේ? සත්‍ය බරට වඩා. දැනෙන බර අනිවාර්යෙන්ම සත්‍ය බරට වඩා වැඩි. එහෙනම් උත්තෝලකය ත්වරණය වෙනවා නම් ඉහළට අනිවාර්යෙන්ම මොකක්ද වෙන්නේ? දැනෙන බර පුතේ පැහැදිලිවම සත්‍ය බරට වඩා වැඩි. හරිනේ. එහෙනම් දැන් තේරෙනවනේ නිශ්චල නම් හෝ ඒකාකාර වේගයෙන් සිරස්ව චලිත වෙනවා නම් දැනෙන බර සත්‍ය බරට සමාන වෙන්නේ ඉහළට බලය පහළට බලය සමාන වෙලා. ඉහළට බලය පහළට බලය සමාන වෙලා. දැන් මෙතන ඉහළට ත්වරණය වෙනකොට අනිවාර්යෙන් පහළට බරට වඩා ඉහළට බලය වැඩි. එහෙම හිතුවත් ත්වරණය වෙන්න නම් mgට වඩා r වැඩි වෙන්න එපා. mgට වඩා ඉහළට ත්වරණයක් තියෙනවා නම් ඉහළට සපල බලයක් තියෙනවා නම් මෙයාට වඩා මෙයා වැඩි වෙන්න ඕන. එහෙනම් mgට වඩා r වැඩි කියන්නේ අනිවාර්යෙන් දැනෙන බර සත්‍ය බරට වඩා වැඩි. හරි. එහෙනම් මේක සටහන් කරගන්න එක අවස්ථාව. මේක මෙහෙම ලියාගන්න එක අවස්ථාව. එක අවස්ථාව කියලා මේක සටහන් කරගන්න දෙක අවස්ථාව කියලා මේක සටහන් කරගන්න. අපි යමු දැන් තුන්වෙනි අවස්ථාවට. එක අවස්ථාව සහ දෙක අවස්ථාව කියලා ඔය දෙක සටහන් කරගන්න වීඩියෝ එක නතර කරලා. හරි මම හිතනවා වීඩියෝ එක නතර කරලා මේ ටික සටහන් කරගන්න නැති කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක නතර කරලා සටහන් කරගන්න. හොඳේ. එහෙම නැතුව නම් බෑ ඉතින් මේක කරන්න. ඔක ලියලිය ඉන්නකම් එහෙම කරන්න ඕනේ. ඊළඟට මම යනවා තුන අවස්ථාව ලියාගන්න තුන අවස්ථාව. තුන අවස්ථාව පහළට ඒ ත්වරණයක් පවතින විට. ඒ කියන්නේ මේ උත්තෝලකයට ත්වරණය තියෙන්නේ පහළට. ඒ කියන්නේ ත්වරණය පහළට වෙනවා කියන්නේ. පහළට ත්වරණය වෙනවා නැත්නම් ඉහළට මන්දනයක්. ඉහළට මන්දනයෙන් යනවා නැත්නම් පහළට ත්වරණයෙන් යනවා. කොහොමත් එකයි. කොහොමද ත්වරණය තියෙන්නේ පහළට. එහෙමනොත් මොකද්ද වෙන්නේ? අර වගේම තමයි. අපි r ට දානවා. sorry r ට නෙවෙයි m ට. පහළට දාන f සමාන m. පහළට f සමාන m දානකොට මෙතන බලන්න පුතේ පහළට බලය mg ඉහළට බලය r mg ඍණ r සමානයි ma r සමාන වෙන්නේ මෙයා මේ පැත්තට මෙයා මේ පැත්තට ගෙනිච්චම mg ඍණ ma. ඒ කියන්නේ පුතේ r සමාන වෙනවා m වාරයක් කවුද පුතේ g ඍණ a. තාම පැහැදිලි. ඒ කියන්නේ දැනෙන බර අඩුයිද වැඩිද සත්‍ය බරට වඩා? දැනෙන බර සත්‍ය බර mg ගෙන් ගානක් අඩු වුණා. මෙයා අඩුයිනේ. එහෙනම් දැනෙන බර අඩුයි පුතේ පැහැදිලිවම සත්‍ය බරට වඩා. මේක නිකන් හිතලා ගන්නත් පුළුවන්. මිනිසාට පහළට ඒ ත්වරණයක් තියෙන්න නම් ඉහළට r ට වඩා පහළට බලය වැඩි වෙන්න එපා. මේ බලයට වඩා මේ බලය වැඩි වෙන්න ඕන. එහෙනම් r ට වඩා mg වැඩි. එහෙනම් mgට වඩා r අඩුයි. ඒ කියන්නේ r කියන්නේ දැනෙන බර. දැනෙන බර අනිවාර්යයෙන්ම සත්‍ය බරට වඩා අඩුයි. එහෙමයි වෙන්නේ. දැනෙන බර සත්‍ය බරට වඩා අඩුයි. ඕකත් සටහන් කරගන්න. අංක 3නේ 3 අවස්ථාව කියලා මේකත් සටහන් කරගන්න. හරි. ලියන්න පුතේ 4 අවස්ථාව. 4 වෙනි අවසාන අවස්ථාව තමයි ගුරුත්වය යටතේ පහළට චලිත වන විට. ලියන්න. ගුරුත්වය යටතේ නිදහසේ චලිත වන විට. ගුරුත්වය යටතේ නිදහසේ චලිත වන විට. පුතේ ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනවා කියලා කියන්නේ මේ පහළට වැටෙනවා කියන එකමද? නෑ මෙහෙම දැම්මත් මෙහා ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙන්නේ. ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනවා. දැන් ඉහළට යනකොටත් ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනවා. පහළට යනකොටත් ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනවා. දැන් ඉහළට යනකොට ත්වරණය පහළට යනකොටත් ත්වරණය පහළට. ඒතර ගුරුත්වය යටතේ නිදහසේ චලිත වෙනකොට a සමානයි g ට. a සමානයි g ට. මේක g මම මේකලා දෙන්න. g ඍණ g බිඳුව වෙලා දැනෙන බර මොකද්ද වෙන්නේ? දැනෙන බර බිඳුවයි. මෙහෙම හිතලා ගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය විදිහට අපි හදමු. අර වගේම m ට දානවා පහළට f සමාන ma. ඒත් පහළට f සමාන ma දානකොට mg ඍණ r සමානයි කවුද? ස්කන්ධයේ m වාරයක් ත්වරණයේ g. දැන් මට කියන r සමානයි කවුද? mg ට mg කැපෙලා ගිහලා r සමානයි බිඳුවයි.
ඉතා වැදගත් ප්‍රතිඵලයක්. එතකොට මෙතන දැනෙන බර මොකක්ද වෙන්නේ? දැනෙන බර බිඳුවයි. ඒ කියන්නේ පුතේ ගුරුත්වය යටතේ චලිත වන වස්තුවක නැත්නම් පද්ධතියක ගුරුත්වය යටතේ නිදහසේ චලිත වන පද්ධතියක් තියෙනවා නම් ඒ පද්ධතියේ ඉන්න කෙනෙකුට දැනෙන බර බිඳුවයි. බර දැනෙන්නේ. අපි තුමු ඔන්න මේ දවස්වල යුද්ධ කාලේ නිසා අපි තුමු ගුවන් යානයකට මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙලා ගුවන් යානය ගොඩාක් ඉහළ අහසේ ඉඳලා පහළට වැටෙනවා කියලා. ඒතොර ඒ ගුවන් යානේ වාඩි වෙලා ඉන්න මගීන්ට නැත්තම් ගුවන් නියමුවා ඒ පද්ධතිය දැන් ගුරුත්වය යටතේ පහළට වැටෙනවනේ. ඒ පද්ධතිය ගුරුත්වය යටතේ පහළට වැටෙනකොට ඒකේ වාඩි වෙලා හරි හිටගෙන හරි කොහොම හරි ඉන්න කෙනෙකුට එයාට බරක් දැනෙන්නේ නැහැ. බර තිබුණට බරක් දැනෙන්නේ නැහැ. බරක් තිබෙනවා නමුත් බරක් දැනෙන්නේ නැහැ. දැනෙන බර බිඳුවයි. දැනෙන බර බිඳුවයි. තේරුණානේ? එහෙනම් ගුරුත්වය යටතේ නිදහසේ චලිත වන පද්ධතියක් මත වස්තුවක් තියෙනවා නම් මිනිසෙක් සතෙක් මොකෙක් හරි ඉන්නවා නම් එයාට දැනෙන බර අනිවාර්යයෙන්ම බිඳුවක් වෙනවා. මේක සටහන් කරගන්න. හරිනේ? හරි. එහෙනම් අපි ඊළඟ ගැටලු ක්‍රමේදී හමු වෙමු ඊළඟ වීඩියෝ එකේදී.